أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على سيدنا محمد وعلى آله وصحبه وسلم السلام عليكم ورحمة الله وبركاته خير الحمد لله Arabic spoken certificate course එකේ අද අපි ඉන්නේ පහවෙනි ක්ලාස් එකේ. So මේ ක්ලාස් එකේ ඔයාලා ඉගෙන ගන්න අපි හැමදාම ගෙවල් වල භාවිතා කරන වචන. අපි හැමදාම මේ වචන භාවිතා කරොත් අපිට ලේසියෙන්ම Arabic spoken ඉගෙන ගන්න පුළුවන්. හයිත් දැන් අපි පාඩමට යමු. මුලින්ම මාළුවා මාළු කොහොමද අපි අරබික් වලින් කියන්නේ? සමක් සමක් මාළු සමක් මාළු සමක්. ඒකට උදාහරණයක් මිසාල එකක් බලන්න. الشعب الياباني يأكل الكثير من السمك. الشعب الياباني يأكل الكثير من السمك. ජපාන් ජාතිකයන් මාළු කන්න ගොඩාක් කැමති. ඒ කියන්නේ මාළු ගොඩාක් කනවා. ජපාන් ජාතිකයන් ජපාන් වල ඉන්න මිනිස්සු මාළු ගොඩාක් කනවා. එයාලා ඇවිල්ලා මාළු ඇවිල්ලා ගොඩාක් කනවා. කොහොමද කියන්නේ? الشعب الياباني يأكل الكثير من السمك. ජපාන් ජාතිකයෝ මාළු ගොඩාක් කනවා. මීළඟ වචනේ බලන්න. ඩොක්ටර් කියන්නේ කොහොමද සිංහලෙන්? වෛද්‍යවරයා. කොහොමද අපි අරබික් වලින් කියන්නේ? ත්වබීබ් වෛද්‍යවරයා. වෛද්‍යවරයා. ඒකට උදාහරණයක් බලන්න. الطبيب يفحص القدم. الطبيب يفحص القدم. වෛද්‍යවරයා යටිපතුල පරීක්ෂා කරයි. ඒ කියන්නේ අපේ කකුලේ තියෙන යටිපතුල තියෙනවනේ. ඒක පරීක්ෂා කරනවා. ඩොක්ටර් යටිපතුල පරීක්ෂා කරනවා. කොහොමද අපි කියන්නේ? الطبيب يفحص القدم. الطبيب يفحص القدم. මීළඟ එක බලන්න. පොලිස් නිලධාරී. කොහොමද අපි අරබික් වලින් කියන්නේ? ලාබිතු ෂුර්තා. පොලිස් අධිකාරී. ලාබිතු ෂුර්තා. ඒකට උදාහරණයක් බලන්න. ලාබිතු ෂුර්තා ෆිස්සී. ලාබිතු ෂුර්තා ෆිස්සී. නිල ඇඳුමින් පොලිස් අධිකාරී. පොලිස් අධිකාරී එයාගේ නිල ඇඳුමින් එයාගේ යුනිෆෝම් එකත් එක්ක එයා ඉන්නවා. කොහොමද කියන්නේ? පොලිස් අධිකාරී නිල ඇඳුමින්. ලාබිතු ෂුර්තා ෆිස්සී. ලාබිතු ෂුර්තා කියන්නේ දන්නවනේ අපිට මොකද්ද? පොලිස් අධිකාරී. ෆිස්සී කියන්නේ එයාගේ නිල ඇඳුමින්. ලාබිතු ෂුර්තා ෆිස්සී. මීළඟ එක බලන්න. උස්තාදා. ඒ කියන්නේ ගුරුවරයා. ඒ කියන්නේ උස්තාදා කියන්නේ අර අන්තිමට තියෙනව නේද? ඒකට කියන්නේ අපි මරබූතා. ඒ කියන්නේ ගෑනු කට්ටියට ගෑනු ජාතියකට අපි භාවිතා කරන්නේ අර මරබූතා කියන මේ උස්තාදාට තියෙන අර මරබූතා අන්තිමට තියෙන මරබූතා. එතකොට අපි කියනවා මේකට ගුරුවරයා. දැන් අපි ටීචර්. දැන් අපි ගොඩක්ම සර් කෙනෙකුට ඒ කියන්නේ පිරිමි ගුරුවරයෙක්ට අපි කියන්නේ සර් කියලා කියනවා. ඒකම ගෑනු ගුරුතුමියට ඇවිල්ලා ටීචර් කියලා කියනවා. අපි ටීචර් සර් කියලා කියනවා. එතකොට අපි අරබික් වලින් උස්තාදා කියලා කියන්නේ අපි ටීචර්ට. ඒ කියන්නේ ගෑනු කෙනෙක්ට ගෑනු ගුරුතුමියකට අපි කියන්නේ ටීචර්. උස්තාදා කියලා කියනවා අපි. අරබික් වලින් උස්තාදා කියලා කියනවා. මේකම අපි සර් කෙනෙකුට කොහොමද කියන්නේ? උස්තාද් කියලා කියනවා. ඒකට උදාහරණයක් බලන්න. ඔහිබ්බු හාදිහිල් උස්තාදා කසීරන්. أحب هذه الأستاذة كثيرا إنها ظريفة جدا. මම ඒ ගුරුතුමාට කැමති. එයා හරිම හොඳයි. ඒ කියන්නේ මම ඒ ගුරුතුමාට කැමති. එයා හරිම හොඳයි. කොහොමද කියන්නේ? أحب هذه الأستاذة كثيرا إنها ظريفة جدا. මම
ඒ ගුරුතුමාට කැමති එයා හරිම හොඳයි. ඛෛර් අද අපි ගොඩාක් වචන ඉගෙන ගත්තා. මේ හැම වචනයක් ගානෙම ඔයාලා ප්‍රැක්ටිස් කරන්න. එතකොට ලේසියෙන්ම ඇරබික් ස්පෝකන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඛෛර් ජසාකුමුල්ලාහ් ඛෛරන්. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.